වෙල්කම් බැක් ටු සිලොන් ප්‍රයිඩ් YouTube channel. ඔයා ජොබ් එකක් කරන කෙනෙක්ද? ඔයා ජොබ් එක කරන ආයතනයේ සමහර වෙලාවට පුංචි ගැටුම් ඇති වෙනවනේ. ජොබ් එකක් කරත් නැතත් සමාජයේ හැම තැනකදීම අපිට මේ වගේ ගැටුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිත රිදීම්, කලකිරීම, එපා වීම මේ වගේ ගැටුම් නිසා ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අද අපි කතා කරමු මේ වගේ ගැටුම් වලදී කොහොමද අපි හොඳ විදිහට මුහුණ දෙන්නේ කියලා. ගැටුම් අවස්ථා හොඳ විදිහට මැනේජ් කරගෙන ඔයාගේ පර්සනැලිටි එකත් බිල්ඩ් අප් කරගෙන ඔයාගේ කැරියර් එකේ ඉහළටම යන්නේ කොහොමද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Number 10. Taking a step back to breathe. ගැටුමක් සිද්ධ වෙන අවස්ථාවේදී පළමු පියවර වෙන්නේ අපේ ආරක්ෂාව. කුමන හෝ ගැටුම් අවස්ථාවකදී ඒකට රියැක්ට් කරන්න කලින් ඔයා කරන්න ඕනි ඔයාගේ මනස සංසුන් කරගන්න එක. මේ වෙනුවෙන් හොඳ හුස්මක් අරගෙන පොඩි ඔෆ් ටයිම් එකක් දීලා ඔයාගේ මනස සංසුන් කරගන්න පුළුවන්. මෙමගින් ආවේගීව තීරණ නොගෙන කල්පනාකාරීව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. Number 9. Focus on the problem, not the person. මිනිස්සු විදිහට අපි කරන වැරදි දෙයක් තමයි තවත් කෙනෙකුගේ කැරක්ටර් එක දිහා බලලා තීරණ ගැනීම. නමුත් ගැටුම් අවස්ථාවකදී ඔයා කරන්න ඕනි දෙයක් තමයි ඒ පුද්ගලයා ගැටුමෙන් වෙන් කර තබා ගන්න එක. ඒ වගේම එය ඔබේ පර්සනල් ප්‍රොබ්ලම් එකක් කර නොගෙන ගැටුම් අවස්ථාව පිළිබඳව අවධානයෙන් කරුණු විමසා බලන්න ඕනි. මෙමගින් ඔයාට හැකි වෙනවා හොඳ විදිහට ගැටුම් වළක්වා ගන්න. Number 8. Watch your body language. ගැටුමකදී අනිවාර්යයෙන්ම බලපාන දෙයක් තමයි ඔයාගේ body language එක. අත හරස් කර ගැනීම, ඇස් ස්පර්ශ කිරීම, හෝ නළල රැලි කිරීම වැනි දේවල් වලින් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්. ගැටුම් අවස්ථාවකදී ඔයා eye connection තියාගෙන හොඳින් අවධානය යොමු කරන්න ඕනි. මෙමගින් අනෙක් පාර්ශවයට තේරුම් යනවා ඔයා ගැටුම විසඳීම පිළිබඳව සැලකිලිමත් කියලා. Number 7. Set ground rules for the discussion. ගැටුම් අවස්ථාවකදී ඔයා ඒ පිළිබඳව ඩිස්කෂන් එකක් ආරම්භ කරන්න පෙර ඔයාට පුළුවන් දෙපාර්ශවයම කැමති වෙන විදිහට ඇග්‍රීමන්ට් එකක් සකස ගන්න. මාරුවෙන් මාරුවට කතා කරන්න අවස්ථාව දෙන එක, බාධා නොකර සිටීමට තීරණය කිරීම වගේ දේවල් මේකේ ඇතුළත් කරන්න පුළුවන්. මෙමගින් දෙපාර්ශවයටම කරුණු දක්වන්න අවස්ථාව හිමිවන නිසා ගැටුම් කළමනාකරණය කරගන්න පුළුවන්. Number 6. Use I statement instead of you statement. සෑම අවස්ථාවකදීම අපි කරන වැරදි දෙයක් තමයි අපේ අනෙක් පාර්ශවයට චෝදනා කරන එක. නමුත් ගැටුම් අවස්ථාවකදී අපිට පුළුවන් නම් ඔයා හැමතිස්සෙම මේක කරද්දි මට කලකිරීමක් ඇති වෙනවා. මේ වගේ දේවල් භාවිතා කරන්න එතුලින් ඔයා අනෙක් පාර්ශවයට චෝදනා කරන එක වළකිනවා. එමගින් අනෙක් පාර්ශවයට දොස් පැවරීමකින් තොරව ඔයාට හැකි වෙනවා ඔයාගේ අදහස් තේරුම් කරලා දෙන්න. ඔයත් ඔයාගේ ජොබ් එක කරන තැන මෙවැනි ගැටුම් වලට මුහුණ දීලා තියෙනවද? ඉතින් ඔයාට පුළුවන් ඒ දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ගැටුම් වළක්ව ගන්න අත්‍යවශ්‍යම ඕනි වෙන ටිප්ස් 5ක් අපි දැන් බලමු. Number 5. Seek to understand before being understood. බොහෝ විට ගැටුම් අවස්ථාවලදී අපි කරන වැරදි දෙයක් තමයි නිතරම අපිව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම. නමුත් මේ තුලින් ගැටුම් තව තවත් උග්‍ර වෙන්න පුළුවන්. අනෙක් පාර්ශවයේ දෘෂ්ටි කෝණයෙන් ගැටලුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම තුලින් ගැටලුව හොඳින් විසඳා ගැනීමට අපිට පුළුවන් වෙනවා. Number 4. Bring in a natural third party if needed. ගැටුම් වළක්වා ගැනීමට අපහසු තත්ත්වයකට පත්වුවහොත් ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එක කරන ස්ථානයේ HR හෝ සුපර්වයිසර් කෙනෙක්ගේ මැදිහත් වීම ලබා ගන්න. මෙවැනි තෙවැනි පාර්ශවයක් ඔබේ ගැටුමට මැදිහත් වීම තුළින් ඔබට හැකි වෙනවා ගැටුම වළක්වා ගන්න. Number 3. Brainstorm solutions together. ගැටුම් අවස්ථාවකදී සොලියුෂන්ස් තීරණය කරන විට ඔයාට පුළුවන් එක් පුද්ගලයෙකු තීරණ ගන්නවට වඩා කණ්ඩායමක් විදිහට විසඳුම් හොයන්න. මෙමගින්
කණ්ඩායම පිළිබඳව හැඟීම වැඩි වෙනවා වගේම ඔයා ගන්න ෆයිනල් සොලියුෂන් එක පිළිබඳව කණ්ඩායමේ සියලු දෙනාටම තෘප්තිමත් භාවයක් ඇති වෙනවා. Number 2, agree to disagree respectfully. සමහර අවස්ථාවලදී ඇතිවන ගැටුම් වලට හරි හෝ වැරදි පිළිතුරක් නිශ්චිතවම නැති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී ඔයාට කරන්න පුළුවන් හොඳම දේ අනෙක් පාර්ශවයේ දෘෂ්ටි කෝණයන් පිළිගැනීම. මෙමගින් ඔයා වැඩ කරන ස්ථානයේ සබඳතා ශක්තිමත් කරගන්න වගේම ගැටුම් හොඳින් වළක්වා ගන්න පුළුවන් වෙනවා. Number 1, follow up after the conflict. ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි ගැටලුවට විසඳුමක් ලැබුණට පස්සේ ඒක එතනින් අත්හැරලා දාන එක. නමුත් ඔයාට පුළුවන් නම් ගැටලුවට විසඳුමක් ලැබුණු පසුත් ඒ විසඳුම ගැන දෙපාර්ශවයම තෘප්තිමත්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ තුළින් විශ්වාසය සහ අවබෝධය පිළිබඳව ශක්තිමත් හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ගැටුම් අවස්ථාවකදී ඒ වෙනුවෙන් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයා දැන් දන්නවා. ඉදිරියේදී තවත් වීඩියෝස් දෙකක් අරන් එන්න අපි සැලසුම් කරලා තියෙනවා. වීඩියෝ A, how to stay calm during high stress meeting. වීඩියෝ B, secrets to building trust with difficult colleagues. මේ වීඩියෝස් දෙකෙන් ඔයාලා කැමති මොන වීඩියෝ එකටද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාලගේ කැමැත්ත අනුව ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක අරගෙන එන්නම්. ඔයාගේ රැකියා ස්ථානයේ ඇතිවෙන පුංචි ගැටුම් වලදී ඔයා කොහොමද රියැක්ට් කරන්න ඕනි කියලා අද අපි කියලා දුන්නා. ඉතින් මේ දේවල් යූස් කරලා ඔයාටත් පුළුවන් ගැටුම් වළක්ව ගන්න වගේම ඔයාගේ පර්සනැලිටි එකත් බිල්ඩ් අප් කරගන්න. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification එක click කරලා තියාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු පරිස්සමෙන් ඉන්න.